අපිට හාමුදුරුවෝගේ වෙන්න බෑ. අපේ කාර්යය තියෙන බර වැඩි. ඒ නිසා ගිහි අපිට මේ ජීවිතේ නිවන් මඟ වැහිලා පිනක් කරගෙන ඉමු. ගොඩක් අයට හිතෙන්නේ මෙහෙමයි. අපිට හාමුදුරුවෝගේ වෙන්න බැරි බව ඇත්ත. හැබැයි ඒකේ තේරුම ගිහි අපිට මේ ජීවිතේ නිවන් මඟ වැහිලා කියන එකද? නැහැ. බුදුරදුන් වදාළ මේ සිද්ධවීම හරියටම අහගන්න. මේක ඔබේ ජීවිතේ වෙනස් කරයි. හංසයා සහ මොනරා අපේ සීමාව තේරුම් ගැනීම. මුලින්ම අපි අවංක වෙන්න ඕනේ. බුදුරදුන් මුනි සූත්‍රයේ දේශනා කළා වගේ ආරණ්‍ය වාසී රහතන් වහන්සේ හරියට අහසේ වේගයෙන් යන හංසෙක්. උන්වහන්සේලා ලෞකික සියල්ල අතහැරලා යන්නේ කෙලිම නිවන් මඟට. අපි හරියට පිළ බර නිසා හෙමින් යන මොනරු වගේ. මොකද අපි ඉන්නේ බැඳීම් ගොඩක් මැද්දේ. මහා සංඝරත්නය වගේ පරිපූර්ණ සීලයක් රකින්න කී අපිට අමාරුයි. කවුද දිනුම්? පුරාණද ඉසිදත්තද? හැබැයි මතක තියාගන්න, වේගයේ අඩු වුණාට මොන රටත් පියාඹන්න පුළුවන්. ගිහි අපිටත් ඒ අවබෝධයට යන්න බැරි නැහැ. බුදුරදුන්ගේ කාලේ මිගසාලා කියලා උපාසිකාවක් හිටියා. එයාට ලොකු ප්‍රශ්නයක් ආවා මේ චරිත දෙක ගැන. පුරාණ එයා බ්‍රහ්මචාරීව ඊටමත් සිල්වත් ජීවිතයක් ගත කළ කෙනෙක්. ඉසිදත්ත එයා විවාහ වෙලා දරුවොත් එක්ක සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කළ කෙනෙක්. මේ දෙන්නම මැරුණට පස්සේ බුදුරදුන් දේශනා කළා මේ දෙන්නම උපන්නේ එකම තැන සුසිත දෙව්ලොව. දෙන්නම සකදාගාමි වෙලා නිවන් මඟ දෙවෙනි පියවරට ඇවිත්. මිගසාලා මේක අහලා පුදුම වුණා. ඇය ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවා, ආනන්ද හාමුදුරුවෝ මේක බුදුරදුන්ගෙන් ඇහුවම උන්වහන්සේ දුන් පිළිතුර මේකයි. ආනන්දය පුරාණ සීල සම්පන්නයි. නමුත් එයාට ඉසිදත්තට තිබුණු ප්‍රඥාව තිබ්බේ නැහැ. ඉසිදත්ත ප්‍රඥා සම්පන්නයි. නමුත් එයාට පුරාණට තරම් සීල සම්පන්න බවක් තිබුණේ නැහැ. බුදුරදුන් පැහැදිලි කළා පුරාණට ඉසිදත්තගේ ප්‍රඥාවක් තිබුණා නම් එයා මීට වඩා ඉහළට යනවා. ඉසිදත්තට පුරාණගේ සීලයක් තිබ්බනම් එයා මීට වඩා ඉහළට යනවා. නමුත් මේ දෙන්නටම එක පැත්තකින් අඩුපාඩුවක් තිබුණ නිසා තමයි දෙන්නම එකම තැන නතර වුණේ කියලා. ගිහි ඔබට පියවර 4ක්. නිවන් දකින්න සීලය විතරක් මදි, ප්‍රඥාවත් ඕනේ. ප්‍රඥාව විතරක් මදි, සීලයත් ඕනේ. හැබැයි ඉසිදත්තගේ කතාවෙන් පේන දේ තමයි ගිහි ගෙදර ඉන්න කෙනෙක්ට උසස්ම සීලය, ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව රකින්න බැරි වුණත් එයා ප්‍රඥාව දියුණු කරගත්තොත් නිවන් මඟ විවෘතයි කියන එක. එහෙනම් අද ඉඳන් මේ පියවර 4 අනුගමනය කරන්න. 1. කල්යාණ මිත්‍ර සේවනය. අපිට පුරාණට තිබුණු ඒ උසස් සීලය නැහැ. ඒ නිසා ඒ සීලය රකින්න මහා සංඝරත්නයට පුළුවන් හැම වෙලාවකම දානයක් දීලා වන්දනා කරලා උන්වහන්සේලාගේ ආශිර්වාදය ගන්න. ඒ වගේම උන්වහන්සේලාගෙන් මේ උතුම් ධර්මය අහන්න, විමසන්න. කල්යාණ මිත්‍රයන් නැතුව අපිට මේ ගමන යන්න බෑ. 2. ධර්මය අහන විදිහ වෙනස් කරන්න. නිකම්ම පිනක් ගන්න බලාගෙන බණ අහන්න එපා. ඉසිදත්තට තිබුණු ඒ ප්‍රශ්නාව වැඩෙන්නේ ධර්මය අහන විදිහ අනුව. තමගේ ගැටලු විසඳ ගන්න අරමුණින් උනන්දුවෙන් ධර්මය අහන්න. වීරිය වඩන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගන්න. 3. ප්‍රශ්න දෙස ධර්මයේ ඇසින් බලන්න. මේකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. බණ අහලා නිකන් ඉන්න එපා. ඔබට එදිනදා තරහ දුක එනකොට එයි මට තරහ ගියේ, මේකද අනිත්‍ය කියන්නේ කියලා තමන්ගේ ජීවිතයේ සිදුවීම් ගැන නුවණින් කල්පනා කරන්න පටන් ගන්න. අන්න එතනයි ඉසිදත්තල වගේ අය බිහි වෙන තැන. අසා දැනගත් ධර්මය තමා තුළින් දකින ධර්මාබෝධය ඇති කරගන්න පියවර මේකයි. 4. ධර්මය අනුව හැසිරෙන්න. ධම්මානුධම්ම පටිපදාව. අසා දැනගත් නුවණින් විමසූ දේ ක්‍රියාවට නගන්න ඕනේ මෙතනදී. ගිහි ගෙදර හිටියත් පන්සිල් සුරකමින් සතියකට වරක්වත් සීලයක් සමාදන් වෙමින් කෙලෙස් අඩුවන විදිහට සරල දිවි පෙවතක් ගත කරන්න. දැනුම ජීවිතයට හරවාගන්නේ මෙතනින්. මතක තියාගන්න, බුදුරදුන් දේශනා කළේ ඇවිත් වැඳලා යන්න කියලා නෙවෙයි. ඇවිත් නුවණින් විමසලා බලන්න. එහි පස්සේකෝ කියලා. ඒ නිවන් මාවත ගිහියට වැහිලා නැහැ. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. පතන්නා වූ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනම වේවා.
ෂෙයා කරලා ධර්ම දානයට දායක වෙන්න.